ගොඩක් අය මගෙන් හොනට් එකක් රිවිව් කරන්න කියලා රික්වෙස්ට් කරානේ. ඔන්නේ ඉල්ලපු අයට ගෙනාවා ලංකාවේ තියෙන quick shifter carbon fiber parts Daytona aftermarket parts වලින් පිරුණ modifications 25කට වැඩිය තියෙන chassis 125 fully modified Honda Hornet 250 F1 බයික් එකක්. ඉතින් මේ බයික් එක ගැන කතා කරද්දී අපි මේ බයික් එකට කියන්නේ බඹර කියලා. ඉතින් එහෙම කියන්න හේතුව තමයි අපි මේ බයික් එක උඩින් view කරලා බැලුවොත් අපිට මේ බයික් එක පේන්නේ බඹරෙක්ගේ හැඩයකින්. ඉතින් අන්න ඒක නිසා තමයි අපි මේ බයික් එකට බඹර කියලා කියන්නේ. ඉතින් මේ බයික් එකේ තියෙන modifications special දේවල් ගැන කතා කරන්න කලින් අපි මේ බයික් එකේ history එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේ Honda 250 කියන බයික් එක manufacture කරන්න පටන් ගන්න 1996 එකේ ජපාන් වලටම ආවේනික වෙච්ච බයික් එකක් විදිහට. අනිත් දේ තමයි මේ බයික් එක manufacture කරන්නේ ඒ කාලේ inspire කරගෙන තියෙන්නේ Naked Street Fighter කියන බයික් කැටගරි එක. ඉතින් අන්න ඒ විදිහේ history එකක් තියෙන මෙන්න මේ බයික් එකට කරලා තියෙන modifications aftermarket parts ගැන කතා කරමු. මේ බයික් එකේ clutchless smoothly up and down gear shift කරන්න helpful වෙන Revcraft කියන brand එකෙන් එන quick shifter වගේම මේ බයික් එකේ තව ස්පෙෂල්ම දෙයක් තියෙනවා. ඒ තමයි මේ බයික් එකේ launch control නුත් include වෙනවා. Original Japan full titanium fork, full titanium bend set එකත් එක්ක එන Yamamoto Spec A කියන brand එකෙන් එන aftermarket dual exhaust system එක. මේ බයික් එකේ හැම නට් එකක්ම වගේ original titanium නට්. Daytona brand එකෙන් aftermarket damper එකක්. Daytona brand එකෙන් aftermarket visor එකක්. Daytona brand එකෙන් අපිට aftermarket mirrors, aftermarket handle grip, UK brand එකෙන් aftermarket clutch and brake levers, Showa brand එකෙන් rear monoshock, TSR brand එකෙන් fork balancer එකක්, Reybik brand එකෙන් aftermarket headlight, Givi brand එකෙන් aftermarket carrier එකක්, Active Racing brand එකෙන් aftermarket number plate bracket එකක්, Slash Guard brand එකෙන් aftermarket crash guard, carbon fiber bath tank guard, side guard, rear monoshock guard, rear mudguard guard, chain guard කියන මේ හැම දෙයක් එක්කම fork balancer, Daytona phone holders, අරවා මේවා මේ බයික් එකේ සෑහෙන්න aftermarket බඩු තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න අමාරුයි. ඉතින් අන්න ඒ දේ නිසා ඔයාලට මේ බයික් එකේ හැම aftermarket part එකක් එක්කම හැම විස්තරයක්ම දැනගන්න ඕන නම් මම මේ වීඩියෝ description එකේ ඒ details ඔක්කොම දාලා තියෙනවා. කැමති අය ගිහිල්ලා check කරලා බලන්න. දැන් අපි හොම මේ බයික් එකේ specifications ගැන කතා කරමු. 250cc liquid cool inline 4 16 valves engine එකක් එක්කම max RPM එක RPM 16000ක් විදිහට average horsepower එක 40ක් විදිහට top speed එක පැයට කිලෝමීටර් 190ක් විදිහටත් වගේම මේ බයික් එක බිඳුව ඉඳලා 100ට යන්න ගත වෙන්නේ තප්පර 6.5ක් වගේ ඉතාමත් සුළු කාලයක්. තව අපිට මේ Honda බයික් එකේ 6 speed gearbox එකක් 16 litre fuel tank එකක් සහ මේ බයික් එකේ drive weight එක කිලෝග්‍රෑම් 151ක් කිලෝග්‍රෑම් 166ත් අතර තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක මම දැන් ඔයාලට මේ බයික් එකේ තියෙන launch control සහ අපි මේ බයික් එක දැන් ride කරලා බලමු. ඉතින් එහෙනම් thank you so much ලයිරු. අද අපිට මේ බයික් එක review කරන්න දුන්නාට ඉතින් එහෙනම් එයාගේ socials මම මේ video description එකේ tag කරලා තියෙනවා කියලා මතක් කරන ගම එහෙනම් අදට මම ගිහින් එන්නම්. මම මිස්ටර් කලින්ද